Hi කොහොමද ඔයාලට? Welcome to my YouTube channel. ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ Law of Attraction video එකේ part 2 එක. ඔයා තාමත් part 1 එක බලුවේ නැත්නම් ගිහින් බලලා එන්න. මම link එක description එකේ දාන්නම්. පුංචි කාලේ ඉඳන් මේ වෙනකන් අපේ මනස program වෙලා තියෙන විදිහ වෙනස් කරන්න ලේසි නැහැ. හැබැයි අපිට ඒක කරන්න පුළුවන් වෙනවා affirmation සහ visualization තුලින්. අද අපි කතා කරමු මොකක්ද මේ affirmations එහෙමත් නැත්නම් ස්වයං යෝජනා කියන්නේ කියලා. First thing first. මොකක්ද මේ affirmation එකක් කියන්නේ? affirmation එක. එහෙමත් නැත්නම් ස්වයං යෝජනාවක් කියන්නේ ඔයාටම නැවත කියා ගන්න සරල කෙටි ධනාත්මක ප්‍රකාශයක්. උදාහරණයක් විදිහට ගත්තොත් මම හරිම ලස්සනයි, මම හරිම ආකර්ශනීයයි, මම ගොඩාක් ශක්තිමත්, මම අනිත් අයගේ ආදරය ලබන්න සුදුසුයි, හැමෝම මට ආදරෙයි, මගේ ජීවිතේට ගොඩාක් මුදල් ආකර්ෂණය වෙනවා, මගේ ජීවිතේට හොඳ දේවල් ආශිර්වාදමයි ලැබෙන්නේ. ඔන්න ඔය වගේ. අපි කවුරු හරි ලස්සන කෙනෙක් දැක්කම කියන්නේ අනේ යානම් හරිම ලස්සනයි. අපි අනිත් කෙනෙක්ව අගය කරනවා නම් ඇයි අපි අපිම අගය කරගන්නේ? අපි අනිත් අයව අගය කරනවා වගේම අපේ ලස්සනක් දැකෙන්න පුරුදු වෙන්න. ලස්සන විතරක් නෙමෙයි මම උදාහරණයක් විදිහට කිව්වේ. ඔයාට වගේ ජීවිතේ ඕනෑම පැත්තකට මේ affirmations කියන දේ පාවිච්චි කරන්න පුළුවන්. affirm කරන්න හොඳම වෙලාව මොකක්ද? ඔයාට affirm කරන්න හොඳම වෙලාව තමයි උදෑසන. උදේට අපි හැමෝම කණ්ණාඩි ඉස්සරහට ගිහින් දත් මදිනවා, මූණ සෝදනවා. ඔන්න ඔය වෙලාවට ඔයාට පුළුවන් කණ්ණාඩියේ මූණ බලාගෙන කියන්න පුළුවන් මං හරිම ලස්සනයි. අද ලස්සන දවසක් උදා වෙලා තියෙන්නේ. ඔය වගේ. ඊළඟ එක. ඔයාට මේ affirmations පාවිච්චි කරන්න පුළුවන් උදේට විතරද? නැහැ. එහෙම නැහැ. ඔයාට ඕනෙම වෙලයක මේ affirmations පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි එදිනෙදා වැඩ කරද්දී අපිට අපේ පවුලේ අය එක්ක වැඩ කරනකොට එතකොට අපි වැඩ කරන තැන වෙන්න පුළුවන්, අපේ යාළුවෝ එක්ක වෙන්න පුළුවන්. අපි ඕනෑම තැනක වැඩ කරද්දී ඕනෑම පුද්ගලයෙක් සමග වැඩ කරද්දී අපිට වෙන හිත රිදීම්, තරහ යෑම්, ඒ වගේම අපිට එන ඕනෑම ස්ට්‍රෙස් එකක් මගහරවා ගන්න. ඒ අවස්ථාවලදී එන negative thoughts ටක් ගාලා positive විදිහට හරව ගන්න අපිට මේ affirmations පාවිච්චි කරන්න පුළුවන්. විනාඩි 2-3 එහෙමත් නැත්නම් විනාඩි 5ක් වගේ කාලයක් මේ affirmations එක දිගට repeat කිරීම තුළින් නැවත ඔයාට කියන්න තුලින් ඔයාට ටක් ගාලා ඔයාගේ මේ negative thoughts positive thoughts වලින් replace කරන්න පුළුවන්. මේ affirmations වල power එක තව ටිකක් boost කරන්න අපිට පුළුවන් visualization පාවිච්චි කරන්න. visualization ගැන වැඩි විස්තර මම ඊළඟ වීඩියෝ එකේ අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්. Bye. Thank you for watching.